Sunshine, sunshine, sunshine. I think I found it now. What I've been looking for. Isn't it beautiful? It's got my head all up in the clouds. I think I found it now. Everything I want might be a miracle. No, I'm never coming down. I don't gotta worry about a single thing. I can feel the light coming down on me. Sunshine on my face. Hello guys, welcome back to my YouTube channel. ඉතින් මම හිතන්නේ සති දෙකක් විතර මම මේ vlog එක පරක්කුයි. කොහොම හරි කමක් නැහැ, පොඩි වැඩ වගේක් තිබෙන නිසා මට මේ vlog එක edit කරන එක දවසින් දවස පහ වුණා. ඉතින් මේ vlog එකෙන් මම කලින් කිව්වා වගේම අපි down south අපේ trip එක තමයි ඔයාලට අරගෙන ඉන්නේ. මේ vlog එක දිගටම බලාගෙන ඉන්න. අපිට ගමනක් යන්න ගියොතින් සිද්ධ වෙන දේවල් බලා ගන්න ඕන නා. මේ ට්‍රිප් එක යන්න අපි කොච්චර ප්ලෑන් කරලා තිබ්බත් එක නෑදෑයන්ගේ ගෙවල් වල යන්නයි සහ එක වැඩ වටුන හින්දා කොහොම හරි අපිට යන්න පුළුවන් වුණේ අපි ලංකාවේ ඉඳන් ආය ඉතාලියෙන් දවස් 5ක් හරි 6ක් හරි තියේදී. ඉතින් මේ වෙද්දිත් අපි හොඳටම පරක්කුයි. මේක හදිස්සි අපි ප්ලෑන් කරපු දෙයක්. අපි මේ යන ගමන් තමයි අපි අද දවසේ ඉන්න හොටෙල් එකත් අපි බුක් කරගත්තේ. vlog එක ඉස්සරහටම බලාගෙන ඉන්න. ඇයි මම කියන්නේ අපි පෙරම් පුරුලා ගමනක් යන්න හදද්දිම අපිට සිද්ධ වෙන දේවල්. ඉතින් මේ වෙදිත් වෙලාව මං හිතන්නේ දවල් 1ට විතර ඇති. බලන්න guys. අපි එළියට බැස්ස විතරයි. අහස මුම්බගෙන වගේ දැන් කොයි වෙලේ වහිද වගේ තමයි තියෙන්නේ. ඉතින් අපි ඒක බැලුවෙත් නෑ. කොහොම හරි අපි ගමන යන පිටත් වුණා. ඉතින් මේ තමා රූකඩ හෙරිටේජ් අම්බලන්ගොඩ. ඉතින් ඩවුන් සවුත් යන කෙනෙක්ට මෙන්න මේ හොටෙල් එකටත් විසිට් කරන්න පුළුවන්. හයම ලස්සන හොටෙල් එකක්. ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි හොටෙල් වලට යන්න කැමති කෙනෙක් ඉන්නවනම් මේක හොඳම හොටෙල් එකක්. පළවෙනි ගේට්ටුවේ නෙමෙයි දෙවෙනි ගේට්ටුවෙන් එන්නේ කිව්වනේ. මම අර කලින් කිව්වත් වගේ මේක ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි හොටෙල් එකක්. මේ ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි හොටෙල් වල පොඩි ප්‍රශ්න තියෙනවා. මොකද ඔයාලට මේ පේනවත් ඇති. දැන් මම ඉන්නේ මම ජැසියා කැබින් එකේ. ඉතින් මෙයාලගේ කැබින්ස් මම හිතන්නේ 4ක් තියෙනවා. නංගි කැබින් එකේ ජැසියා කැබින් එකේ වෙනසකට තියෙන්නේ ඒකේ නංගි කැබින් එකේ තියෙනවා කැබින් එකත් එක්කම ඇටච් ප්‍රයිවට් පූල් එකක්. මේකේ තියෙන්නේ අවුට්ඩෝ බාතින් ඒරියා එකක් මේ විදිහට. ඉතින් මේ දෙකේ වෙනස ඒක තමයි. නමුත් මට කියන්න ඕනේ මෙයාලගේ මේන්ටේනින් වල පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද ඔයාලා කලින් දැක්කත් වගේ එළිය අවුට් කියන්නේ වටපිටාව ගාඩන් එකේ හැම යාලා ටිකක් ක්ලීනින් කරලා මදි වගේ තමයි තියෙන්නේ. මොකද කොළ ගොඩාක් වැටිලා ගොඩාක් දවස්වල කොළ කියලා හොඳට පේනවා යන්නේ එන තැන්වල. ඉතින් yes. මේ හොටෙල් එක මාතුගංගට සෙට් වෙන තමයි යාලා හදලා තියෙන්නේ. කැබින් වල තව දෙයක් තියෙනවා ප්‍රශ්නයක්. ඒ තමයි ඔයාලට අවුට්ඩෝර් ඩයිනින් කරන්න බෑ. ඒ කියන්නේ රෙස්ටුරන්ට් එකක යාලගේ රෙස්ටුරන්ට් එකේ ඩයිනින් කරන්න පහසුකම නැහැ. ඉතින් ඔයාලට එහෙම ඩයිනින් කරන්න ඕනේ නම් එයාලගේ ඔප්ෂන්ස් තියෙනවා කිහිපයක්. ඒවා විදිහට ඔයාලට පේමන්ට් එකක් කරලා ඒක අරගන්න පුළුවන්. ඉතින් දැන් අපි යන්නේ මාදුගංග බලන්න. ඉතින් මේ විදිහට බාන්න ගයිස් යන පාර සාමාන්‍යයෙන් හොටෙල් එකක් මේන්ටේන් වෙනවා නම් අපිට
කියන්න පුළුවන්. ගිහම අපි ගිය දවසේ මුළු කැබින් 4ම ෆුල්. 4ෙම කට්ටිය හිටියා. ඉතින් මන් දන්නේ නැහැ කොහමරි ක්ලීනින් වල නම් පොඩි අවුලක් තියෙනවා. මේ හොටෙල් එකේ ඔයාලට පොඩි පොඩි ඉවෙන්ට්ස් ඔයාලට අරගන්න පුළුවන්. බර්ත්ඩේ පාටි, ඒ වගේ තව තව ෂූට් ඉවෙන්ට්ස් ඔයාලගේ. අපි ගිය දවසේත් ස්කූල් එකක බබාලා කට්ටියක් ඇවිල්ලා හිටියාලා මේන් හෝල් එකේ මං හිතන්නේ හිටියේ. ඉතින් අපි හිතුවා ආෆ්ටර් ලන්ච් වගේ චේන්ජ් එකක් දාලා පට කාලා මාතුගංගේ බෝට් සෆාරි එකක් යනවා කියලා. අපි කැබින් එකට ඇවිල්ලා ඔක්කොම චේන්ජ් කළේ වුණාට පස්සේ මෙන්න මේ විදිහට මාර හයියෙන් වහින්න අරගත්තා. ඉතින් මම ඒකයි කිව්වේ guys අපි කොහේ හරි ගමනක් යන්න පෙරුම් පෙරවලු හිටියා. ඉතින් මෙන්න මේ විදිහට තමයි. ඉතින් මුළු දවසම කොහොම හරි අපිට කැබින් එකේ තමයි ඉන්න උනේ. ඊට පස්සේ මේකේ පූල් එකකුත් තියෙනවා. ඉතින් පූල් එකට අපි යනවා කියලා හිතාගෙන හිටියා හවස් වෙලා. එතකොටත් වැස්ස හොඳටම තිබ්බා කරුවල වැටෙනකම්ම. හැඟුමන් රැඳිලා මේ හිතම පාවේ පවනින් වෙලිලා නුඹ වෙතම යාවේ දැනී. වැස්ස නිසා පොඩි නැප් එකක් දාලා ඉවර වෙලා නැගිටිති වැස්ස නවත්තලා තිබ්බා. ඉතින් අපි හිතුවා පොඩ්ඩක් එළියේ පූල් ඒරියා එකේ ඇවිදලා කරලා බලනවා කියලා. ඒ වෙද්දිත් රෑ 7ට 8ට විතර ඇති. ඉතින් ඒ නිසා ඉක්මනින්ම අපි දින එකත් අරගෙන ඉක්මනින්ම නිදා ගන්නවා කියලා තමයි බැලුවේ. මේ next day morning අපි හිතුවා ඉක්මනින්ම හොටෙල් එකෙන් check out වෙනවා කියලා breakfast අරගෙන. මොකද අද දවසේ ප්ලෑන් ගොඩාක් තියෙනවා අපිට. අපි හිතුවා ගෝල් මිරිස් මේ හරියේ පොඩක් ඇවිදලා කරලා බලනවා කියලා. තව අපිට කැස්බා බලන්න යන්නත් ඕන කමක් තියෙනවා. බලමු ඉතින් අපිට යන්න පුළුවන් වේද කියලා. මොකද මේ දවස් ටිකේ දැන් අපි මේ එළියට බහපු දවසේ නම් එක දිගට වැස්ස තියෙනවා. ඉතින් අපි බලමු අපිට පුළුවන් වේද කියලා දවසෙත් මේ ඔක්කොම ටික කරගන්න. හොටෙල් එකෙන් චෙක් අවුට් වුණාට පස්සේ අපි කෙලින්ම ගියේ මිරිස් කොකනට් රීල්ස් බලනවා කියලා. මොකද මම කලින් ඩවුන්සෝඩ් ගිහින් තිබ්බට මම මේක බලන්න ගිහින් තිබ්බේ නැහැ. ඉතින් ඒකත් බලන්න ගියා. අපි කොකනට් රීල්ස් බලුවට මම දන්නේ නැහැ මීට කලිනුත් මෙහෙමද කියලා. එතනම බලන්න තරම් පොල් ගස් ප්‍රමාණයක් නැහැ. ඔක්කොම වගේ තියෙන්නේ මැරිච්ච වගේ ගස්. අනේ මන්දා. අර ෆොටෝ වීඩියෝස් වල දකින්න තරම් නම් ලස්සනක් ඇත්තටම එතන තිබ්බේ නැහැ. මේ ගෝල් වලට ටිකක් මෙහා මට හරියටම තැනම මතක නැහැ. කොහොම මෙතන ජාවා ස්ටෝර් එකක් තිබ්බා. අපි හිතුවා එතනින් කැෆේ එකක් මොකක් හරි බොනවා කියලා. ඒත් හදිස්සියම ආයෙත් වැස්ස පටන් අරගත්තා. අපිට Nescafe එකක්වත් මුකුත්ම බොන්න හම්බුනේ නැහැ එතනින්. As usual, I'm trying to capture best shot, but look. Okay, after long hours, අපි දැන් ලං වෙලා තියෙන්නේ ගෝල් වලට.
එන මග දිගටම බැලුව තැනකින් කොහෙන් හරි සීටල්ස් බලනවා කියලා එක තැනක්වත් අපිට හොයාගන්න බැරුව ගියා. මම දන්නේ නැහැ ඒ දවස්වල out of season මොකක්ද කියලා. එන මග ඔක්කොම තැන්වල හැම එකක්ම වගේ අද close. ඉතින් කවුරු හරි සීටල්ස් බලන්න ඉන්නවා නම් කලින් ඔයාලා බුක් කරලා හරි එහෙම නැත්නම් රිසර්වේෂන් එකක් දාලා හරි එහෙම නැත්නම් අරට කෝල් කරලා හරි අනේ ඒක තමයි හොඳම දේ කියලා තමයි මට නම් හිතෙන්නේ. මේ අපි යන මග දැක්කා සර්ව් කරනවා කට්ටිය සර්වින් කරනවා. හරිම ලස්සනයි. එතන මම දැක්ක අපේ ලංකාවේ පිරිමි ළමෙක්. වව් මං හිතන්නේ ලංකාවට තියෙන ලොකුම අභිමානයක් තමයි සර්ෆින්. මේ බොයිස්ලා මාරම ටැලන්ටඩ්. මං කැප්චර් කරගන්න try කරා. මේ ඉන්නේ යා. අපි එතන ටික වෙලාවක් බලාගෙන ඉඳලා ඉවර වෙලා වැස්ස නවතී කියලා හිටියා. ඒත් නතර වුණේ නැහැ. අන්තිමේදී අපි තීරණය කරා අද ගෝල් වල ඉන්නේ නැතුව අපි ගෙදර එන්න පිටත් වෙනවා කියලා. මොකද තීරුමක් නැහැ වැස්සත් එක්ක අපිට බලන්න දෙයක්වත් නැහැ. හැමතැනම වහලා. ඉතින් ওই විදිහට තමයි අපි අපේ down south trip එක ওই විදිහට ඉවර කරන්නේ. ඉතින් ආයේ ලස්සන vlog එකකින් හම්බ වෙනකම් don't forget to subscribe my YouTube channel and press the bell icon if you enjoy my videos. So please like and comment. Bye bye.